අද මාර්තු 8 කාන්තා දිනය පිරිමි වැඩිපුරම බැනුම් අහන දවසනේ. වයිෆ් එහෙම අද බැන්නද? දැන් මම කලින් වීඩියෝ එකේ කියවනේ කාන්තාව ලස්සන කාන්තාවක් විදිහට ඉන්නකොට කියලා. ඇත්තටම කාන්තාව ලස්සන එහෙම තමයි. නමුත් විවාහ වුණාට පස්සේ අර කාන්තාවට දරන්න තියෙන වගකීම් ප්‍රමාණය වැඩි වෙනකොට පිරිමියා ඒ වගකීම් වලින් කරාරිනකොට දැන් තාත්තෙක් විදියට කරන්න ඕනේ යුතුයකම් කොටසක් වගකීම් කොටසක් තියෙනවනේ පොළොවෙන් ඒ දේවල් කරන්න නැති වුනහම අර අම්මට තමයි තාත්තගේ කොටසත් කරන්න වෙන්නේ. එතකොට චරිත දෙකක් රඟපාන්න වෙනවා. ඒ කියන්නේ අම්මා විදියට තමන්ගේ යුතුයකම් කොටස කරන්නත් ඕනේ තාත්තා විදියට කරන්නත් ඕනේ. එතකොට අර නිරායාසයෙන්ම අර පිරිමියෙක් බවට පත් වෙනවා ගැහණිය. ඉතින් ඒ නිසා මම පිරිමි පාර්ශවයට කියන්නේ ඔයා විවාහ වෙනවා නම් අනිවාර්යෙන් ඔයාගෙන් වෙන්න ඕනි යුතුයකම් වගකීම් කොටස නොපිරිහෙලා ඉටු කරන්න පවුලට. එහෙම නැතුව ඒ වගේ මග ඇරලා ඔයා විනෝද වෙන්න යන්න යාළුවෙක් එක්ක සෙට් වෙන්න පාටි දාන්න ඒ දේවල් නෙවෙයි මේ පවුලට වෙන්න ඕනි යුතුයකම් කොටස වගකීම් කොටස ඉෂ්ට කරන්න. නැත්තම් ඔයාගේ බිරිඳගේ ස්වභාවය අර කාන්තා ලාලිත්‍ය දැක ගන්න බැරි වෙනවා ඔයාට. එයා තනිකර ඊට පස්සේ පිරිමියෙක්ගේ චරිතෙත් රඟපාන්න පටන් ගන්නවා. එයා තනිකර පිරිමියා වෙනවා. ගෙදර ඔක්කොම මේ හැන්ඩල් කරන අර ගෙදර ඔක්කොම බලා ගන්න ඔක්කොම වගකීම් කරට ගන්න අර මේ චරිතයක් බවට පත් වෙනකොට ඒ වගේ කෙනෙක්ගෙන් ඉතින් කාන්තාලාලෙත් බලාපොරොත්තු වෙන්න බෑ. යාට වගකීම් වැඩිනේ. තාත්තගේ වගකීම් කොටස, ස්වාමියාගේ වගකීම් කොටස ඒ ඔක්කොම වගකීම් දරගත්තම નિરાයාසයෙන්ම ගැහණියක් පිරිමියෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා ඔයා ආස නැත්තම් ගැහණියක් වගේ පිරිමියෙකුට සහ පිරිමියෙක් වගේ ගැහණියකට ඔයා දැනගන්න ඕනේ ඔයාගෙන් වෙන්න ඕනේ යුතුයකම් කොටස ඉෂ්ට කරන්න. මං කියන්නේ පිරිමි පාර්ශවයට. එහෙම වුණාම තමයි හරියට අර කාන්තාවට පවුලේ කාන්තාව වෙලා ලස්සනට ඉන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා පිරිමියා ඔයාගේ වගකීම් කොටස ඉෂ්ට කරන්න.